ඉතින් හැමෝටම සුබ දවසක් කියවා 20 බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකක් එවිල් බොයි අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද කතා කරන්නේ 11 labs ගැන නෙමෙයි. මම අද කතා කරන්න යන්නේ වීඩියෝ එක අවසන් වෙනකම් ඔයා බලන් හිටියොත් ඔයාලට tools දෙකක් මම කියලා දෙනවා. සිංහල voice overs කරන්නත් පුළුවන්, English voice overs කරන්නත් පුළුවන්. 100% free tools දෙකක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. ඔයා ඉස්සෙල්ලාම යන්න Google එකට ගිහලා type කරන්න notebook lm කියලා. ඉතින් university student කෙනෙක් නම් ඔයා already දන්නවා මේ tool එක ගැන. නොදන්න කෙනෙක් නම් දැම්ම Google එකට ගිහිල්ලා type කරන්න notebook lm කියලා. ඉතින් notebook lm කියවම හැමෝම හිතන්නේ notebook lm එක use කරන document එකක් read කරගන්න, ඒකත් එක්ක ප්‍රශ්න අහන්න, ඒකත් එක්ක presentations හදන්න, research කරන්න මේ වගේ වැඩ වලට විතරයි කියලා. හරි. notebook lm එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ preview එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් create new notebook කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ interface එකට ඔයාගේ තියෙන script එක upload කරන්න. ඉතින් හැමෝම දන්නවනේ script එකක් ලියුවට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ඒක doc එක තියාගන්න. ඒ doc එක මෙන්න මෙතෙන්ට upload files කියලා upload කරන්න. ඉතින් අපි already හදාගත්ත script එකක් තියෙනවා. ඒක අපි text එකක් විදිහට තමයි save කරලා තියෙන්නේ notebook එකට දාලා. ඉතින් ඒක අපි මෙන්න මෙතනින් open කරගන්නවා. මේක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දකුණු වම් පැත්තේ කෙළවරෙන් මේක අප්ලෝඩ් වෙනවා පෙන්නනවා. හරි. මම ආයෙ මේක අප්ලෝඩ් කරන්න යන්නේ. අපි already අප්ලෝඩ් කරපු ෆයිල් එකක් මම ඔයාලට පෙන්නන්නම්. මම මෙතෙන්ට ගිහලා අපි already වැඩ කරපු ෆයිල් එකක් පෙන්නන්නම්. හරි. මේ තියෙන අපි already අප්ලෝඩ් කරපු ෆයිල් එක. මේක උඩ ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි මොකක්ද අප්ලෝඩ් කරේ, අපේ ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා. ඉතින් ඕක ක්ලික් කරලා ඉවරලා ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපි චුට්ටක් මේක ස්ක්‍රෝල් කරමු එහාට. මෙන්න මෙතන ස්ටුඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් audio overview කියලා ෆයිල් එකක් ඔප්ෂන් එකක් තියෙනවා. හරි. මෙන්න මේ audio overview කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න කලින් මෙන්න මෙතන තියෙන pen button එක ක්ලික් කරන්න. මේක edit button එකක්. ඉතින් මේක උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා format කියලා. මෙතන තියෙනවා format ටික. මෙතනින් කියන්නේ ඔයාගේ voice over එක මොන වගේ format එකකට දෝන, debate එකක් වගේද නැත්නම් deep driveද මොන විදිහට දෝන කියලා select කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ preference එක අනුව ඔයාට හිතෙන විදිහට ඔයාට පුළුවන් ඔයාගේ voice over එක මොන විදිහට දෙන්න ඕන කියලා මෙතන select කරන්න. ඊට පස්සේ ඔයාට වැදගත්ම දේ තමයි මෙතන languages තෝරන්න පුළුවන්. හරි. ඉතින් සිංහල language එක මේකේ තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ script එක සිංහල නම් ඔයාට ඕන සිංහලෙන් නම් ඔයාට පුළුවන් සිංහල language එක select කරන්න. ඉතින් සිංහලෙන් ඔය ස්ක්‍රිප්ට් එක දුන්නත් ඔයාට ඕනේ ඉංග්‍රීසි වලින් නම් voice over එක ඔයාට පුළුවන් ඉංග්‍රීසි සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා මොකක් දුන්නත් එයා කන්වර්ට් කරගන්නවා. මම ඔයාට රෙකමන්ඩ් කරනවා සිංහල voice over එකක් කරගන්නවා නම් ඔයාට සිංහලෙන් ස්ක්‍රිප්ට් එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙතන length එක දෙන්න පුළුවන් short ද default ද කියලා. මම හිතන්නේ ඔයා දෙන්න ඕන default. මොකද short දෙන්න එපා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට generate button එක තියෙනවා. මේකෙන් පුළුවන් ඔයාලට voice over එක generate කරගන්න. ඉතින් චූටි settings ටිකක් හදාගෙන script එක upload කරලා ඔයාලට පුළුවන් voice over එක generate කරන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. වෙන මෙතන voice overs ටික generate වෙනවා. ඉතින් generate වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන play button එකක් appear වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපි මේ script එක English වලින් generate කරපු විදිහයි සිංහලෙන් generate කරපු විදිහ. හැබැයි මම මේක full දෙන්නේ නැහැ. මොකද අපිට time නැහැ මුළු voice over එකම play කරන්න. අපි බලමු English එක. Answers to your questions. Automatic answers. But the key part of that definition, the thing that really matters, is this. It does it without any human intervention. Right. And that's the part that I think is so crucial. ඉතින් දැක්කනේ මේක දෙන්නෙක් අතර වෙන සංවාදයක් විදිහට තමයි නිකන් පොඩ්කාස්ට් එකක් වගේ තමයි ප්ලේ වෙන්නේ. හරි. ඊට පස්සේ ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි චූස් කරන ස්ටයිල් එකත් එක්ක. හරි. මම ඔයාලට කලින්ම කිව්වා ඒක. හරි. අපි බලමු දැන් සිංහල එක කොයි වගේ දෙන්නේ කියලා. එනම් මුල ඉඳන්ම පටන් ගමු. chatbot එකක් කියන්නේ මොකක්ද කියන තැනින්. සරලම විදිහට කිව්වොත් මේක මිනිස්සෙගේ උදව්වක් නැතුව අපිත් එක්ක කතා කරලා අපේ ප්‍රශ්න වලට උත්තර දෙන කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්. ඔව්. ඒත් ඒ අර්ථ දැක්වීමට වඩා දෙයක් තියෙනව නේද? මොකද මේක දැන් වෙනම ඇප් එකක් නෙවෙයිනේ. නෑ. අපි දවස් 30 ඉන්න තැන්වලටම ඒ කියන්නේ WhatsApp, Facebook Messenger වගේ තැන්වලටම ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ voice over එක සුපිරිම clear clean සිංහල තියෙනවා. හරි. ඉතින් මෙහෙමයි ඔයා notebook lm එකට කලින් 11 labs use කරා නම් ඔයා දකින්න ඇති
ඒකට වඩා ගොඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් මේ නෝට්බුක් එල්ම් එක තියෙනවා කියලා මට හිතෙනවා. ඔයා පේඩ් යූස් කරන්නවා වේදන් කරන්න නැතුව ඔයාලට ලේසියෙන් පුළුවන් මේ වගේ ටූල් එක යූස් කරන්න. හරි. මේක අපි මේ තාම ෆයින් ටියුන් කරලා නැහැ ස්ක්‍රිප්ට් එක. මොකද ඔයා සාමාන්‍යයෙන් Gemini එකට කිව්වොත් මේක අපිට voice artist කෙනෙක් AI voice artist කෙනෙක්ට prefer වෙන විදිහට මේ ස්ක්‍රිප්ට් එක ලියන්න කිව්වොත් එහෙම එයා මෙතෙන්දි sentence by sentence එන expressions එකත් එක්කම type කරනවා. එහෙම නොකර මෙයා already අරන් තියෙන්නේ එයා හිතලා තමයි මේ AI එකෙන් අරන් තියෙන්නේ මෙතෙන්දි hina වෙන්න ඕන මෙතෙන්දි විශ්මය දනවන්න ඕන වගේ දේවල් එයා හිතලා තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාට ඒක set නැත්නම් ඔයාට පුළුවන් Gemini හරි ChatGPT එකට හරි කියලා මේ ස්ක්‍රිප්ට් එක වෙනස් කරගන්න expressions එක්කම. හරි. ඉතින් ওই විදිහට තමයි notebook LM එක use කරලා voice over එකක් generate කරනවා. අපි ඊළඟට යමු අනිත් tool එක තමයි Google AI Studio එක. ඉතින් මේ දෙකම use කරන එකම model එක. හැබැයි මෙතෙන්දී අපිට features ගොඩක් තියෙනවා Google AI Studio එකේ. මම ඔයාලට පෙන්නන්නම් මොනවද features කියලා. හරි. ඔයා Google එකට ගිහලා Google AI Studio කියලා type කරලා පස්සේ එන පළවෙනි link එක click කරන්න. click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ program එකක් appear වෙයි. මම ඔයාලට පෙන්නන්නම් මොන වගේ එකක්ද ඔයාලට පෙන්නන්න කියලා. අපි Google එකට ගිහිල්ලා Google AI Studio කියලා type කරමු. එහෙම type කරලා පස්සේ මෙන්න මේ විදිහට එන පළවෙනි link එක click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dashboard එකක් appear වෙනවා. මෙතන get started button එකක් තියෙනවා. මේක click කරන්න. ඒක click කරලා ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන what's new යටතේ options 4ක් තියෙනවා. මේ option 4න් ඔයාලා turn text into audio with Gemini කියන බටන් එක උඩ click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dashboard එකක් appear වෙනවා. මෙතෙන්ට පුළුවන් ඔයාගේ script එක දාන්න සහ style එක select කරන්න. හරි. ඒ ඔක්කොටම කලින් ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ script එක multi speak audio එකක්ද ඕන single speak audio එකක්ද ඕන කියලා. ඒ කියන්නේ ඔයාගේ script එක podcast එක වගේ දෙන්නෙක් කතා කරන එකක්ද නැත්නම් තනි කෙනෙක් කතා කරන එකක්ද කියලා ඔයාලට select කරන්න පුළුවන්. ඉතින් අපි මෙතන mode එක select කරනවා single speaker audio කියලා. අනිත් දේ තමයි මතකතු ඔයා බලන්න ඕන ඔයාගේ Gemini version එක මොකක්ද එයා select කරගෙන ඉන්නේ කියලා. මම recommend කරන 2.5 තමයි මේකට හරියනම version එක. හැබැයි ඔයාගේ 2.5 pro model එක නෑ කියලා අවුලක් ගන්න එපා. අපේ වීඩියෝ එකක් තියෙනවා කොහොමද ඔයා campus mail එකක් edu mail එකක් use කරන්න Gemini pro model එක buy කරන්න කියලා. ඉතින් 100% free කරගන්න විදිහ අපේ channel එකේ තියෙනවා ගිහිල්ලා බලන්න. හරි. මෙතනින් model එක select කරලා mod එකත් select කරලා ඔයාලට පුළුවන් මෙතන voice artist select කරන්න. මෙතන voice artist ලා ගොඩාක් ඉන්නවා. මෙතන කැමති artist කෙනෙක් ඔයාට ඔයාගේ script එක අනුව set වෙන කෙනෙක්ව choose කරන්න පුළුවන්. ඉතින් play කරලා බලන්න එයාලගේ sounds ඔයාලට මෙතනින් වෙන වෙනම බලා ගන්න පුළුවන්. හරි. අපි default එන එක මෙතන select කරනවා මේක tutorial එකට නිසා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන text එක කියන තැනට ඔයාගේ script එක paste කරන්න තියෙන්නේ. හරි. ඉතින් එහෙම script එක paste කරපු එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න අපේ script එක අපි මෙතෙන්ට paste කරා. ඊට පස්සේ අපි මෙතන singer model එක තේරුවා. voice artist default artist. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ button එක click කරන්න. මේ click කරපු ගමන් ඔයාගේ voice over එක generate වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේක control එකත් එක්ක enter ගහුවනම් ඔන්න generate වෙන්න පටන් ගන්නවා. generate වුණාට පස්සේ අපි බලමු මොන වගේ voice over එකක්ද තියෙන්නේ කියලා. අපි play කරලා බලමු. මේ පද්ධතිය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරන්නේ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරහායි. මෙහිදී පරිගණකයේ විසින් අප පවසන දේ තේරුම්ගෙන ඒ මොහොතේම වඩාත් නිවැරදි පිළිතුරු ලබා දීමට උත්සාහ කරනවා. ඉතින් ඔයා දැක්කනේ මම මේක fully play කරන්න යන්නේ නැහැ. මොකද අපිට time එක හරිම අඩුයි. ඉතින් ඔයාලට පේනවා ඇති අපි Google AI Studio එක සහ Notebook LM එක use කරලා කොහොමද ලස්සනට මේ වැඩේ කරගත්තේ කියලා. ඉතින් ඔයා paid tools වලට ගෙවන්න කිසිම අවස්ථාවක් නැහැ. මේ වගේ free tools Google එකෙන්ම introduce කරලා තියෙන වෙලාවේ. ඉතින් මම ඔයාලට recommend කරනවා මේ tools දෙක use කරලා ඔයාගේ commercial වැඩ, ඔයාගේ professional වැඩ, ඔයාගේ studies වලට ඕන දෙයකට මේ tools එක use කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම comment section එකේ comment දාන්න ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේ tools use කරද්දී ඉතින් ඉස්සරහට අපි AI ලෝකේ වෙන අලුත්ම සිද්ධි, අලුත්ම updates එක videos අරගෙන තීරණය කරා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන්ම ඉබේ subscribe කරලා තියාගන්න. ඉතින් next brand new video එකත් එක්ක හම්බෙමු. Bye bye.